අපි වාහනයක් ඩ්‍රයිව් කරනකොට හැම විටම අපි කැමති පුළුවන් තරම් ලෙඩ අඩුවෙන් ස්මූත් විදියට වාහනේ ඩ්‍රයිව් කරන්න. ඉතින් මේ වගේ ඔබට එන වාහනවල ගැටලු පිළිබඳව අපි සුක්කානමෙන් හැම විටම පිළිතුරු ඔබට ලබා දෙනවා. ඉතින් මේ විදිහට අදත් අපිට සුක්කානමේ තාක්ෂණික ගැටලු විසඳන්න එකතු වෙනවා ප්‍රවීණ මෝටර රථ තාක්ෂණ ඉංජිනේරු ජගත් ජයසිංහ මහත්මයා. ජගත් වෙල්කම් ටු ද ෂෝ. ජගත් අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ ටියුන් අප් සම්බන්ධයෙන් එන්ජින් ටියුන් අප්. අපි මේ වර්ඩ් එක අහලා තියෙන ඒ වගේම සමහර අය කියන මේ ටියුන් අප් කරන්න ඕනේ නැහැ අලුත් වාහන වලට කියලා. ඒත් එක්කම අපිට අහන්න ලැබිලා තියෙන මේ ක්ලීන් අප් කියලා වචනයකුත්. මොනවාද මේ වචන කොහොමද මේ දේවල් කරන්නේ? ඕකේ සුභාෂ් අතරම පොඩි පටලැවිල්ලක් තියෙනවා. දැන් මේ අපි කනට හුරු එන්ජින් ටියුන් කරනවා කියන එකනේ. දැන් මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා මේ ලංකාවේ ලෝකේ බහුල වශයෙන් අපි පාවිච්චි කළේ කාබුරේටර් වාහන. ඒක කාබුරේටර් වාහනයක් පෙට්‍රල් මං කියන්නේ පෙට්‍රල් වාහනයක කාබුරේටර් වාහනයක් පාවිච්චි කරද්දී කාලෙන් කාලට මේක ටියුන් කරනවා. නමුත් අද වෙද්දී ඒ ටියුන් කියන ඒ කාර්ය පොඩ්ඩක් නම වෙනස් වෙලා තියෙනවා ක්ලීන් කියලා. ඒතර දැන් අලුතෙන් එන වාහන වල එහෙම අපිට කරකවලා සීරු මාරු කරලා එහෙම අර කනට ඇහැට නැත්නම් එහෙම කරන්න තරම් මට්ටමක වාහන නැහැ. නමුත් අපි ඒ නිසා අපි ඒ වචනේ ක්ලීන් අප් කියලා තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් ටියුන් අප් නෙමෙයි නම් මොකද්ද මේ ක්ලීන් අප් කියන එක අපි පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා. දැන් මේ අපි වටපිටාවෙම තියෙනවා පෙට්‍රල් වාහන. මේ වාහන වලට තමයි සුභාෂ් මේ අතර මේ ක්ලීන් අප් කියන කොටස කෙරෙන්නේ. හැබැයි මේකේ ඊළඟ ප්‍රශ්න තමයි දැන් මෙතන කාබුරේටර් කියන එක මේ වාහන වලින් ගිලිහිලා මීට වසර ගණනාවකට පෙර ඉඳන්. මොකද පරිසර දූෂණය, එතකොට එමිෂන් කන්ට්‍රෝල් කරගන්න අපිට හැකියාවක් නැමෙත කාබුරේටර් වැඩ කළේ ඇත්තටම ස්වභාවික ක්‍රමයකට. ඒක පරිගණක පද්ධති වලින් තොරයි. පරිගණක පද්ධතියට එකතු වෙලත් බැරි වුණා මේ ප්‍රශ්න ටික විසඳ ගන්න. ඊට පස්සේ තමයි මේ අලුත් මේ උපාංග වලට නිෂ්පාදකව පෙළඹෙන්න ගත්තේ. දැන් මේ වාහනයක් ගත්තොත් මේක අපිට මේ කිසිම කෑල්ලක ඔය කියන ටියුන් කරන්න කෑල්ලක් නැත්නම් අපිට කරකවා සීරු මාරු කරන්න කොටසක් නැහැ. දැන් මෙතන ක්ලීන් අප් විතරයි කරන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා පෙට්‍රල් ඉන්ජෙක්ටර්ස් තුනක්. දැන් මේවා තනිකරම කම්පියුටර් කන්ට්‍රෝල්. මේක අපිට කරකවන්න තැනක් නැහැ. ඒතර මෙතන තියෙනවා වාහනයට වාතය අද ගන්න ප්‍රමාණය මනින්න වෙනම සෙන්සර් එකක්. එයා ෆ්ලෝ සෙන්සර් එකක්. ඒතර ඒක වාහනයට ඇතුල් වෙන ස්ථානයේ මේක හැටියට අපි ගන්නවා. මේකත් fully computer control. ඒතර මේ ඉස්සර නම් කේබල් එකකින් වැඩ කරේ දැන් ඒකත් නේ. ඒතර මේක motor control එකක්. ඒතර මෙතනත් අපිට කරකවලා අපිට උවමනා ප්‍රමාණයට මේකේ RPM එක තියාගන්න බෑ. එතකොට ඊළඟට පෙට්‍රල් ටැංකිය ඇතුලේ තියෙනවා පෙට්‍රල් ෆිල්ටර් එක සමග පෙට්‍රල් පම්ප් එක. මේක බොහෝ දෙනෙක් දකින්නේ. ඒ කියන්නේ මේක තියෙන ටැංකිය ඇතුලේ මේක මොන මට්ටමේද අපි දුවද්දි තියෙන්නේ කියලා කවුරුත් දන්නෙත් නෑ. ඒ නිසා මෙන්න මේ පටලැවිල්ල निराකරණය කරගත්තම යුතුයි. මේක මේ අර කනට හුරු වචනය කරන්නේ නැහැ කියලා කිව්වහම මේ කරන්න ඕන වැඩිත් කරන්නේ. ඒතර දැන් අපි සාමාන්‍යයෙන් කිලෝමීටර් 30000 40000 සමහර 25000 නොත් නිර්දේශ කරලා තිනවා සේවා නියෝජිත ආයතන. නමුත් අපි ආසන්න වශයෙන් ගමුකෝ නොකරම ඉන්නවට වැඩිය 35000ක් 40000ක් වගේ කාල සීමාවක්. ඒ කාල සීමාවකදී අපිට මේ සම්පූර්ණ ෆුවල් සිස්ටම් එක මේ වාහනේ තියෙන මම මේ පෙන්නපු කොටස් ආශ්‍රිත සියලු පද්ධතීන් පරීක්ෂා කරලා මේක ක්ලීන් අප් එකක් කරගන්න. මේකයි මේ ප්‍රශ්නේ. දැන් ටියුන් අප් එක එපා කියන්නේ ක්ලීන් අප් එක කරන්න කියන එක කිව්වනම් හරි. ඒකත් නොකිය හිටියාම දැන් මේ සම්පූර්ණ කොටසම මේ සේවාවෙන් අයින් වෙනවා. මේව නොකර හිටියාම ඊළඟට මොකද වෙන්නේ කියලාත් අපිට බලන්න. දැන් අපි වාහනේ කාලයක් තිස්සේ සුභාෂ් පාවිච්චි කරද්දී මේ throttle එකේ මේ මෙතන බැඳෙනවා කාබන්. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් එයා ෆිල්ටර්ස් හොඳට දාලා තියද්දි මෙතෙන්ට කොහොමද කාබන් එන්නේ කියලා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි මේ එක්ස්කැවෙන්ජ් කියලා ක්‍රමයක් තියෙනවා හැම වෙලාවෙම. ඒක ලොකු සයන්ටිෆිකලි කතාවක් එච්චර මට කියන්න වෙලා නැහැ. නමුත් මේ එයා ක්ලීනර් එක පැත්තෙන් යම් ප්‍රමාණයකට මේ එයා ක්ලීනර් පැත්තේ මැනිෆෝල්ඩ් එක පැත්තෙන් මේ එන්ජින් මේ throttle එක පැත්තට යම් කාබන් ප්‍රතිශතයක් එනවා. මොකද ඉන්ලට් එක්සෝස් වැල් දෙක ඇරීගෙන වෙහිගෙන යන අවස්ථාවකදී යම් සුළු ප්‍රමාණයක් කාබන් මේකට එනවා. ඒතර මේක නිරන්තරයෙන් කාබන් බැඳෙනවා. එයා ෆිල්ටර් එක මාසයක් ගානේ පාවිච්චි කරත් මේක ඇතුළට යම් කොටසක් කාබන් එන්න පුළුවන්. ඒතර මෙතන throttle එකේ කාලයක් කාබන් බැඳෙනකොට RPM එක වෙනස් වෙනවා. ඊළඟට මේ අපි පාවිච්චි කරන පෙට්‍රෝල් වල තියෙන අපද්‍රව්‍ය හින්දා මේ ඉන්ජෙක්ටර්ස් බ්ලොක් වෙනවනේ මේ සුභාෂ් මේවා ක්ලොග් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ නොසල් වල තියෙන හරි සියුම් සිදුරු. හරිම සියුම් සිදුරු තියෙන මොන ෆිල්ටර් එකකින් අපි ෆිල්ටර් කරලා ගත්තත් මේක යම් ප්‍රමාණයක් තැම්පත් වෙනවා. ඒ එක්කම අර මං ඉස්සලා කියපු සිස්ටම් එක එක්ස්කැවෙන්ජ් වෙන ඒ ක්‍රමය නිසා මේක ඇස්සෙත් යම් ප්‍රමාණයකට කාබන් තැන්පත් වීමක් එනවා. ඊළඟට මේක ඇතුළේ තියෙන අපිට ඇහැටවත් පේන්නේ නැති පුංචි ෆිල්ටර්ස්. මේ හැම ඉන්ජෙක්ටර් එකකම පෙට්‍රල් ඇතුල් වෙන ස්ථානයේ චූටි ෆිල්ටර්ස් තියෙනවා. මේවත් කාලයකදී බ්ලොක් වෙනවා. ඊළඟට මේ වංකුවනේ මේ වාහනයට වාතය අද ගන්න ප්‍රමාණය හරියටම මැනෙන්න ඕනේ. නැත්තම් පෙට්‍රල් වාතයට මිශ්‍ර කරන අනුපාතය හදාගන්න බෑ. ඒතර මේකෙත් ඉතා කුඩා කොටස් ඇතුලෙන් නිර්මාණය වෙලා තියෙනවා.
මේවත් කාලෙකදී දුර්වර්ණ වෙලා බැඳෙනවා. ඒතර මේ බලන්නද මේ කතා කරපු හැමතැනකම තිබුණේ මොනවද? ක්ලීන් කරන දේවල්. ඒතර මේක කොහෙවත් තිබුණේ නෑනේ තිගුන් කරන තැන. ඒතර මේක ඒ නිසා මේවා හරිම වැදගත්. ඊළඟට මේ ඉන්ජෙක්ටර් රේල් එක මේක තමයි ඉන්ජෙක්ටර් සවි වෙලා තියෙන්නේ. මේකෙත් කාලෙකදී යම් ප්‍රමාණයක් මේ දේවල් බැඳෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි ඔබ නිරන්තරයෙන් පෙට්‍රල් අපිට ටැංකියට පුරවද්දී දැන් අලුත්ම වාහනවල එළියෙන් පෙට්‍රල් ෆිල්ටරයක් අපිට දකින්න ඇත්තෙම නැහැ. දැන් මේ අලුත්ම වාහනයක පෙට්‍රල් ෆිල්ටර් කිට් එකක් තමයි මම ගාතින්. දැන් මේක පෙට්‍රල් ෆිල්ටර් එකක් තියෙනවා. ඊළඟට ඇතුලෙන් පෙට්‍රල් පම්ප් එක තියෙනවා. ඒතර මේක ටැංකිය ඇතුලේ තියෙන කවදාවත් ඔබ සර්විස් කරනවා කියලා කොයි තැනකට ගියත් මේ ෆිල්ටර් එකට අත ගහින්නේ නැහැ. ඉතින් වාහනේ සේවාවකදී කවදාවත් පෙට්‍රල් ෆිල්ටර් එකක් මාරු කරන්නේ නැහැ. ඒකෙන්ද ඒක වැරදි මතයක් ගන්න එපා. නෑ මම සර්විස් කරලා තියෙන්නේ. ওই ෆිල්ටර්ස් ඔක්කොම જાති මම මාරු කරලා තියෙන්නේ. ඒ හින්දා මේක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. මේවා කරන්න පුළුවන්. මේක මේන්ටේන් වෙන්නේ ක්ලීන් අප් එකකදීම විතරයි. එන්ජින් එකක් ඒක සවදා සර්විස් ස්ටේෂන් එකේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ තැන්වලදී කරන්න යන්නත් එපා. මොකද ඔබේ වාහනේ තෙල් මාරු කරලා ෆිල්ටර් මාරු කරලා ඒ කරන තැනකදී මේවා කරන්න යන්න එපා. පුළුවන් තැන් තියෙනවා නම් කමක් නැහැ. කලක් තිස්සේ දාන්න. නමුත් සේවා ස්ථානයකදී මේවා මාරු කරලා ඉල්ලන්නත් එපා. මොකද ඉල්ලුවත් කරලා දෙයි. කෙරෙන්නේ කොහොමද කියලා අපි දන්නේ. එතනින් අපිට තේරෙන්නේ මේ කියන්නේ මේ වගේ ක්ලීන් අප් වගේ දෙයක් හරියටම තාක්ෂණික දැනුම තියෙන කෙනෙක්ගෙන් තමයි කරගන්න ඕනේ කියලා. පැහැදිලිවම සුභාෂ් දැන් මේක ලොකු ප්‍රොසෙස් එකක්. සාමාන්‍යයෙන් දැන් අපි දකිනවා ඔය සමාජ මාධ්‍යවල තරඟයක් තියෙනවා. එතකොට මිල පරාසයන් දාලා තියෙනවා. තරඟ දාලා තියෙනවා. පැය එකහමාරෙන් කරලා දෙනවා කියලා දෙනවා. පැය දෙකෙන් කරලා දෙනවා කියනවා. රුපියල් 3500ට කරනවා කියනවා. රුපියල් 3500ට සුභාෂ් මේකට අවශ්‍ය කරන කෙමිකල් ටික ගන්නත් බෑ හරියට කරනවා නම්. ඒ නිසා මේ අතරමං වෙවි එක කරනවට නම් වැඩිය හොඳයි. අපි මේක නොකර නිකන් ඉන්නවා. දැන් අනිත් කාරණාව තමයි සුභාෂ් මේ වැදගත්ම උපාංගය දැන් මේ අපිට මේ වගේ අවස්ථාවක තමයි එන්ජින් ක්ලීන් අප් එකේදී තමයි අපිට මේ ස්පාර්ක් ප්ලග් වල තත්ත්වය පරීක්ෂා කරගන්න වෙන්නේ. මේ ප්ලග් එකේ කාල සීමාව ඉක්මවලා තව තවත් අපි පාවිච්චි කරද්දී මේක උඩට තියෙන මම හිතන්නේ මේක සුක්කානෙමම කියලා ඇති 10 12 වතාවක් මේකට උඩ සවි කරලා තියෙන ඉග්නිෂන් කොයිල් එක පිච්චෙනවා. පිච්චෙන්න පුළුවන්. ඔබට උනේ නැත්තම් තව කෙනෙකුට වෙන්න පුළුවන්. සමහරට කියනවා නෑ නෑ මට නම් එහෙම දෙයක් උනේ නෑ කියලා. අන්න ඕකයි ප්‍රශ්නේ. දැන් එක්කෙනෙකුට වෙච්ච දෙයක් හෝ නොවිච්ච දෙයක් මේ සමාජ මාධ්‍යයේ මේක සම්මතයක් විදිහට දැම්මහම මේක විශාල ප්‍රමාණයක ජනතාව නොමග යනවා. ඒ නිසා ඔබේ වාහනේ කිලෝමීටර් 30000ක් දුවලා තියෙනවා නම් ඔබ දැනුවත්ව එහෙම නැත්නම් 35000ක් 40000ක් දුවලා තියෙනවා නම් මේ ක්ලීන් අප් එකට කාලේ හරි ඔය කියන කිසිම කතාවක් මෙතන සම්බන්ධ නැහැ. ටියුන් අප් එකක් නෙමෙයි දෙන්නේ මේක ක්ලීන් අප් එකක්. ඒ නිසා මේ ටික කරගන්න ඕනේ. එහෙම නැති වුණත් අතුරු ආබාධත් එක්ක තව බොහෝ මුදලක් ඔබට යට කරන්න වෙනවා. ඒකම දේ කරන්න. මම හිතන්නේ අපිට හොඳටම පැහැදිලි වුණා මේ ක්ලීන් අප් එකක් ටියුන් අප් එකක් කියන වචනවල නොපැහැදිලිතාවයත් ඒ වගේම හරියට කරනවා නම් අපි ක්ලීන් අප් එකක් තමයි කරන්න ඕනේ කියන එකත් අපිට හොඳට වැටහුණා. ඉතින් බොහොම ස්තුතියි ජගත් අපිත් එක්ක එකතු වුණාට අපිත් එක්ක මේ දැනුම බෙදාගත්තට බොහොම ස්තුතියි. හම්බෙමු නැවත වැඩසටහනකින්. Thank you.